එන්නාද බැටරි වතුර චෙක් කරන්න. ඉතින් මේක තමයි බැටරිය. සාමාන්‍යයෙන් මේ බැටරි මාස 6කට සැරයක් වගේ මේවල වතුර චෙක් කරනවා. නැත්තම් මේ බැටරිය සවුත් වෙන්න පුළුවන්. අපි ගලවමු. මදි. පේනවනේ ඉතින් මෙයාගේ පළල නම් මදි. අපිට ඕන වෙනවා ටිඩින් 10 කාසියක්. අපි ගලවමු. හැම සෙල් එකක්ම වගේ ගලවලා වතුර චෙක් කරන්න ඕන. නැත්තම් වැඩි කල් පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ. මගේ කලින් බැටරිය මේ සීන් එක මම දන්නේ නැතුව වතුර ඉවර වෙලාම සවුත් වුණා. මේකටත් ඒ දේම වෙන්න දෙන්න බෑනේ. ටිඩින් මේක දාන්න ගියාම තමයි දැන් රෙවෙන්නේ. පුනීලයක් මං හොයන් එනවා. ගයිස් මේ බලන්න මට හම්බෙච්ච අර හෝස් එකට ගහන අයිටම් එක. මේකත් වැඩේට සුපිරි. හැම සෙල් එකටම එක වගේ සලකන්න ඕනේ. නැත්තම් සෙල් එක තරහ වෙලා බඩු හම්බෙන්න පුළුවන්. හරි මෙච්චරක් දැම්මා. දැන් තියෙන්නේ මෙයා වහන්න. අපි වහමු. ඉතින් මේක මම පිරෙන්නම දැම්මේ නෑ හරිද? ඉතින් මේක වහද්දි මෙහෙම වහලා හිමීට වහලා මේක තද කරන්නේ නෑ. මොකද තද කරොත් මෙතන නැවෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ මෙන්න මෙහෙම තියා දාරිනේ. ඉතින් ඕගොල්ලන්ගේ වලත් මේ වගේ බැටරි තියෙනවා නම් මාස 6කට සැරයක්වත් මේක චෙක් කරන්න අමතක කරන්න එපා. ඕ දැන් එක්කෙනෙක් කියයි මේක සර්විස් එකේදී චෙක් කරනවා කියලා. ඒ උනාට සර්විස් එකේදී චෙක් කරන්න අමතක කළොත් මොකද කරන්නේ? පරාද ඔයාගේ බැටරියම සවුත් වෙනවා. ඒ නිසා මාස 6කට සැරයක්වත් චෙක් කරගන්න.